හායි කොහොමද ඉතින් ඔයාලට වංචාවෙන් රැවටීමෙන් කපටිකමෙන් පිරුණු ලෝකෙක තමයි ඔයයි මමයි අද ජීවත් වෙන්නේ. හැබැයි ඒ වගේ ලෝකෙක සමහර මිනිස්සු ඉන්නවා එයාලව අන්දන්න තියා කාටවත් ඒ ගැන හිතන්නවත් බෑ. ඉතින් අද කතා කරන්න යන්නේ අන්න ඒ වගේ කෙනෙක් ගැන තමයි. ඒ ඇවිල්ලා ඇලිස් ඉන් ද බෝඩර්ලයින් කතා මාලාවේ ඉන්න මෙන්න මේ චිෂියා කියන චරිතේ. මේකත් ඇවිල්ලා ස්ක්විඩ් ගේම් වගේම සීරීස් එකක්. ගේම් එකක් ඇතුළේ සිද්ධ වෙන දෙයක් තමයි මේකෙත් තියෙන්නේ. ඉතින් මේ චිෂියා ප්‍රබන්ධ කතාවක චරිතයක් විතරක් වුණත් එයාගේ චරිතෙන් අපි හැමෝටම ගන්න පුළුවන් දේවල් පහක් ගැන තමයි අද කතා කරන්න යන්නේ. අපි හැමෝම හරියට මේ ලෝකයේ එක්තරා විදිහක ගේම් එකක් ප්ලේ කරන ප්ලේයර්ස්ලා වගේ තමයි. ඉතින් චිෂියා එයාගේ ගේම් එක ඇතුලේ සෙල්ලම් දාපු විදිහටම ඔයාටත් ඇත්ත ජීවිතේ සෙල්ලම් දාන්න පුළුවන්. එතකොට කාටවත් ඔයාව රවට්ටන්න බැරි වෙනවා. ඉතින් මේ සීරීස් එක ඔයා බලලා තිබ්බත් නොතිබ්බත් කිසිම ප්‍රශ්නයක් නැහැ. වීඩියෝ කිවර වෙද්දි සමහරට ඔයාට මේක බලන්නම හිතේ. හරි එහෙනම් අපි බලමු මේ චිෂියාගේ සෙල්ලම් වලින් කොහොමද ඔයා ඇත්ත ජීවිතේ මේ කපටි ලෝකේ සෙල්ලම් කරන්න කියලා. ඔන්න පළවෙනි එක තමයි ඔයාගේ හැඟීම් සිතුවිලි පාලනය කරන එක. ඉතින් චිෂියා ගේම් එක ඇතුලේ වෙන සමහර දේවල් වලට රියැක්ට් කරන්න යන්නේ නැහැ. එයා හරිම චිල් එකේ කාම් එකේ තමයි ඉන්නේ. මොකක් හරි දෙයකට ප්‍රතිචාර දක්වන්න කලින් එයා කරන්නේ එයාගේ මොලේ ඇතුලේ මේ හැමදේම කැල්කියුලේට් කරගෙන ගේමක් ගහන එක. ඉතින් ඔයාටත් ඇත්ත ජීවිතේ මේ දේ මේ විදිහටම කරන්න පුළුවන්. ඔයාගේ සිතුවිලි සහ හැඟීම් ඔයා එළියට පෙන්නුවොත් මිනිස්සුන්ට ඔයාව හරිම ඉක්මනට තේරුම් ගන්න පුළුවන් වෙනවා. සහ හරිම ඉක්මනට ඔයාව යාලට ඕන විදිහට කන්ට්‍රෝල් කරගන්නත් පුළුවන් වෙනවා. ඔයා දුර්වල පොඩ්ඩක් නැත්තම් බය වෙන අඬන දුක් වෙන එහෙමත් නැත්තම් තරහ යන කෙනෙක් කියලා ඔයා අනික් අයට පෙන්වන්න ගියොත් ඔයාට මේ ඇත්ත ජීවිතේ ගේම් එක ප්ලේ කරන්න නම් ගොඩක් අමාරු වෙනවා. ඉතින් ඔයත් මේ චිෂියා වගේ ටිකක් අద్භූත චරිතයක් වෙන්න. ඔයාව කවුරු හරි අවසන් වෙන වෙලාවට ඇවිස්සෙන්නේ නැතුව හිනාවක් දාලා ඉන්න. ඔයා නිකම්ම ගේම් එක දිනනවා. ඔන්න දෙවෙනි එක තමයි ප්‍රතිචාර දක්වන්න කලින් හැමදේම සාවධානව බලන් ඉන්න එක. සමහර මිනිස්සු අහන් ඉන්නවට වඩා කැමති කතා කරන්න. වත් සමහර විට එහෙම කෙනෙක් වෙන්නේ නැති. පැනලා කතා කරන්න තමයි හුඟක් අය බලන් ඉන්නේ. හැබැයි මේ චිෂියා එහෙම නැහැ. එයා කතා කරන්න කලින් අනික් අය හැසිරෙන කතා කරන විදිහෙන් එයා ෆේක් අය කවුද ජෙනුයින් අය කවුද කියලා හොඳට නිරීක්ෂණය කරලා බලනවා. ඉතින් ඔයාටත් පුළුවන් පිරිසක් මැද්දේ ඉද්දි හැමෝම කියන ඒවා අහගෙන සත්‍ය නැතුව හැමදේම තේරුම් ගන්න. මොකද ඕනවට වඩා වුණත් අපි කතා කරන්න යද්දී අපි ගොන් කතාවක් කියන්න තියෙන සම්භාවිතාවය ගොඩක් වැඩි. ඉතින් ඔය අඩුවෙන් කතා කරන තරමට ඔයාට වැඩියෙන් දේවල් පේන්න ගන්නවා. ඔන්න තුන්වෙනි එක තමයි ඕනම දෙයකට ඕනවට වඩා ඇලෙන්නේ යන්නේ නැති එක. චිෂියා හැමෝටම උදව් කරගෙන මේ ගේම් එක සෙල්ලම් කරාට එයා කිසිම වෙලාවක කාගෙන්වත් ඩිපෙන්ඩ් වෙන්න ගියේ නැහැ. එයා හරිම ස්වාධීන අමුතුම චිල් ඩයල් එකක්. ඉතින් එතකොට මිනිස්සුන්ට ඔයාව රවට්ටන්න ඔයාගෙන් ප්‍රයෝජන ගන්න බෑ. මොකද ඔයා ඕනවට වඩා දේවල් වලට ඇලී ගැලී ජීවත් වෙන්නේ නැහැ. ඒ විදිහට ගේම් එක හරිම ලේසියෙන් ප්ලේ කරන්න පුළුවන්. ඔයාට වැරද්දක් කරපු කෙනෙක් වුණත් නිකම්ම කපලා දාන්න පුළුවන් කොන්ෆිඩන්ස් එක ඔයාට එනවා. ඔන්න හතරවෙනි එක තමයි සමහර වෙලාවට දුර්වලයි වගේ පෙන්නන එක. මේක හැම වෙලෙම කරන්න ඕන නෑ. සමහර වෙලාවල් වලට මේ චිෂියා කිසිම අයිඩියා එකක් නෑ වගේ ගාණක් නෑ වගේ හැසිරෙනවා. ඒකෙන් සිද්ධ වෙන්නේ අනික් ප්ලේයර්ස්ලා යාළගේ ආරක්ෂාව අඩු කරගන්න එක. මොකද චිෂියා එච්චර එහෙම ගණන් ගන්න තරම් ඩයල් එකක් නෙමෙයි කියලා හිතුවම යාලා හිතන්න ගන්නේ යාලට මේ වැඩේ ලේසි වෙනවා කියලා. ඒත් ඇත්ත ඇවිල්ලා ඒකේ අනික් පැත්ත. යාලා නොදන්නව වුණාට යාලගේ ලොකුම ත්‍රෙට් එක වෙන්නේ චිෂියා. ඉතින් ඔයාටත් ඇත්ත ජීවිතේ මේ සෙල්ලම දාලා බලන්න පුළුවන්. එයාලට ඔයාට hina වෙන්න දීලා විහිළු කරන්න දීලා සද්ද නැතුව කාගෙත් ඇස් උඩ යන්න ඔයාගේ ගේම් එක ඔයා ප්ලේ කරලා පෙන්නන්න. ඔන්න අන්තිම එක තමයි හැම වෙලෙම plan B එකකුත් තියාගන්න එක. චිෂියා ගේම් එකකට යන්න කලින් වෙන්න පුළුවන් දේවල් වලට තවත් plan එකක් තියාගෙන තමයි යන්නේ. එයා කොයිම වෙලාවකවත් මෝඩෙක් වගේ ගේම් එකකට ගියේ නැහැ. ඉතින් ඔයා ජීවිතේ තව backup plan එකක් තියාගන්න. මිනිස්සු ඔයාව රවට්ටද්දී වා සමහර තැන්වල ජීවිතේ බිඳුවටම වැටෙද්දී ෆේල් වෙද්දී මේ ගේම් එක අතාරින්න නැතුව දිගටම ප්ලේ කරගෙන යන්න තව ප්ලෑන්ස් ඔයා ළඟ තියාගන්න. වෙන්න පුළුවන් නරකම දේ මොකද්ද? ඒ දෙයට පවා මුහුණ දෙන්න පුළුවන් විදිහට ඔයාගේ සිස්ටම් එකක් ඔයා හදාගන්න. ඉතින් මේ වංචාවෙන් කපටිකම් වලින් පිරුණු ලෝකයේ ඇතුලේ මේ චිෂියාගේ හිතන විදි පහ පාවිච්චි කරලා ඔයාටත් පුළුවන් බේරිලා ඉන්න. බේරිලා ඉන්න විතරක් නෙමෙයි මේ ජීවිතේ කියන එක්තරා ගේම් එකත් ඔයාට ප්ලේ කරන්න පුළුවන්. මිනිස්සුන්ට ඔයාව රවට්ටන්න කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙන්නේ ඔයාව කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඒ දේවල් ඔයාලට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් තැනක තියාගත්තොත් තමයි. ඉතින් ඒ නිසා ඒ දේවල් කාටවත්ම හොයාගන්න බැරි තැනක ඔයා සීල් කරලා තියාගන්න. මේ විදිහෙන් කාටවත්ම ඔයාව කියවන්න බැරි ශර්තයක් වුණාම
අර වගේ කපටි චරිත ගොඩකින් බේරිලා ඔයාට මේ ජීවිත ගේම් එක හරිම ලේසියෙන් වින් කරන්න පුළුවන්. ඉතින් එහෙනම් අද ඉඳන් ඔයත් ශිෂ්‍යයා වගේ හිතන්න. එහෙනම් අදට ඉවරයි. මේ වගේම තවත් වීඩියෝ එකකින් ආයෙත් එන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා ඔයාගේ තෙරපිස්ට් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ගිහින් එන්න.